සඩිකා ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම Journey with GMM channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මිනිමරුවෙක් කියන්නේ කවුද? ඔයත් එන්න අපරාධ පරීක්ෂකයෙක් වෙන්න මේ කතාව විසඳන්න. අද අපි Dare You to Dead drama එකේ දෙවැනි එපිසෝඩ් එක ගැන බලමුද? මුලින් කියන්න ඕනි මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලට පුළුවන් මගේ channel එකට ගිහින් පළවෙනි වීඩියෝ එක බලලා එන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එක පැත්තට. දෙවැනි එපිසෝඩ් එක ආරම්භ වෙන්නේ ටාගාව තියෙන Truth or Dare කියන ලියුමත් එක්ක. ඊළඟට අපිට ජේඩ් සහ කාමින් ඔෆිස් එකේ වැඩ කර ඉන්නවා කියලා පෙන්නනවා. ජේඩ්ට විවේකයක් ගන්න අවශ්‍ය වුණත් ඒකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ජේඩ්ටයි කාමින්ටයි හොස්පිටල් එකට යන්න වෙනවා. එතනදී අපිට මුලින්ම සිංගේ කැරක්ටර් එක හම් වෙනවා. එයා රඟපාන්නේ පුට් කියන චරිතය. පුට් ගැන කතා කරනකොට එයා ෆොරන්සික් ෆිසිෂියන් කෙනෙක්. ඉතින් එයාට අනුව පෝෆායගේ බොඩි එකේ ඒ කියන්නේ එයාගේ බ්ලඩ් වල ද්‍රව්‍ය වර්ග 3ක් අඩංගු වෙලා තියෙනවා කියලා විස්තර කරනවා. විස්තර කරලා දෙන්නේ ඒ ද්‍රව්‍ය වර්ග 3 එකට පාවිච්චි කරපුවාම මරණයක් පවා සිද්ධ වෙනවා කියලා. ඉතින් මේක මිනිමරුමක් විදිහට තමයි ඔහු පෙන්වලා දෙන්නේ. ඒ වගේම ඒ ડોක්ටර් කියනවා එදා එයාට කෝල් කරේ ගැහණු කෙනෙක් කියලා. මේකෙන් පුදුම වෙන කාමින් සහ ජේඩ් ඒ කෝල් කරේ චෙරින් කියලා සැක කරනවා. මොකද චෙරින් කියලා තිබ්බේ ටා කෝල් කරා කියලා. මේ සැකෙත් එක්ක ජේඩ් සහ කාමින් ඊළඟට ගියේ චෙරින් සහ චැම්ප් හොයාගෙන. මුලින් චැම්ප් මේ දෙන්නට කතා කරන්න අකමැති වුණත් පස්සේ ජේඩ්ගේ හැසිරීමත් එක්ක කතා කරනවා. චැම්ප් ඒ වෙලාවේදී ටා ගැන හෙලි කරන අතර ටා යාට දිගින් දිගටම Truth or Dare කියලා ලියුමක් ගැන කිව්වා කියලාත් ඔහු පවසනවා. මේ කතාවෙන් පස්සේ ජේඩ් සහ කාමින් එළියට එන අතර කාමින් එයාගේ සටහන් පොතේ චෙරින් සහ චැම්ප් අතර සීක්‍රට් රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා ලියා ගන්නවා. මේ දේවල් මෙහෙම වෙද්දී ඊළඟ සීන් එකෙන් මාස්ක් එකක් දාගත්ත අద్భుත මිනිසෙක් ටා ඉන්න ක්ලබ් එකට ඇවිත් ටාව මරන්න යනවා කියලා පෙන්නනවා. මෙතනදී මේ මිනිසා ටාගෙන් Truth or Dare කියලා අහන අතර ටා ඔහුගේ පහරින් දුර්වල වෙලා ඉන්නවා. ඉතින් Truth තෝරගන්නවා. ඉතින් මේ අద్భుත මිනිසා අහනවා තමුන් පූෆයිව රේප් කරාද කියලා. මුලින් නෑ කිව්වත් අద్భుත මිනිස්සගේ හැසිරීමත් එක්ක ටා එක කරා කියලා පිළිගන්නවා. ඇත්ත කිව්වට ටාට නම් ගැලවීමක් තිබුණේ නෑ. ඒ වෙනුවට ටාට අద్భుත මිනිස් අතින් මිය යාමට සිද්ධ වෙනවා. ඊළඟ සීන් එකේදී ජේඩ් සහ කාමින් ටා හිටපු ක්ලබ් එකට එනවා කියලා පෙන්නනවා. එතනදී තරුණියකගේ කෑගැසීමත් සමග මේ දෙන්න එතනට යනකොට ටා මැරිලා ඉන්නවා කියලා දකිනවා. මේ වෙලාවේදී ඔවුන් අහම්බෙන් දකින ටෝන් ක්ලව් ප්‍රශ්න කරනවා. මේ සිද්ධියෙන් පස්සේ ජේඩ් කාමින් එක්ක එයාගේ ගෙදර යනවා. කාමින් මේ ගෙදර ඉන්න අකමැති වුණත් පස්සේ එයාට ජේඩ්ගේ ගෙදර නවතින්න වෙනවා. රාජකාරියේදී ලොක්කා කාමින් වුණත් ගෙදරදී ලොක්කා නම් ජේඩ් වුණා. ඉතින් ඊළඟ දවසේ ඉතුරු වෙලා ඉන්න ළමයි 6 දෙනා එකට හම්බෙනවා කියලා පෙන්නනවා. එතනදී එයාලා Truth or Dare කියන ලෙටර් එක ගැන කතා කරනවා. මෙතන ඉන්න ටෝන්ක්ලා අමුතු විදියට හැසිරෙනවා කියලා අපිට දකින්න පුළුවන්. මේ හමුවෙන් පස්සේ අපිට පෙන්නනවා ජේඩ් සහ කාමින් ටාගේ apartment එකට යනවා කියලා. ඉතින් ටාගේ apartment එක සෝදිසි කරද්දි දකින්නවා Truth or Dare කියන ලෙටර් එක. එයාලා තේරුම් ගන්නවා කිලර්ට ඕනි මේ ටීම් එකේ ඉන්න ඔක්කොම ළමයි මරලා දාන්න කියලා. මේ සීන් එකෙන් පස්සේ අපිට ටෝන්ක්ලගේ අමුතු හැසිරීමට හේතුව Truth or Dare ලෙටර් එක යාටත් හම්බෙලා තියෙන නිසා කියලා පෙන්නනවා. දෙවැනි එපිසෝඩ් එක අවසන් වෙන්නේ කාමින් සහ ජේඩ් ගෙදරදී කාමින්ගේ ඇඳුම් නැතුණ හේතුවට බැනමින් වෙද්දී ජේඩ් ඒ වෙනකොටත් ඒ ඇඳුම් සේදීමට ගත් බව පවසන ගමන්. ඉතින් යාළුවනේ ඔයාලා මොකද හිතන්නේ? ඇත්තටම මිනිමරුවා කවුරු වෙන්න පුළුවන්ද? දැනට නම් සෝෂල් මීඩියා වල ෆෑන්ස්ලා කියන්නේ අහිංසක මූණක් තියාගෙන ඉන්න අපේ ජේ කියලා. ඒ කියන්නේ ජේඩ්ගේ ආදරණීය මල්ලි කියලා. ඔයාලා මොකද හිතන්නේ? ඇත්තට මේ ජේ වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් කිලර්ස්ලා දෙන්නෙක්වත් ඉන්නවද? නැත්නම් තාම පූෆයි ජීවත් වෙනවද? ඒ මගේ මතයයි. කොහොම වුණත් දැනට ප්‍රධාන සැකේ තියෙන චෙරින් සහ චැම්ප්ගේ පැත්තට. ඉතින් මායි මගේ යාළුවයි නම් ජේඩ්ටයි කාමින්ටයි උදව් කරන්න ඉන්නේ. ඔයාලයි ඔයාලගේ යාළුවත් එහෙමද? කමෙන්ට් එකක් දාගෙන යන්න. හොඳයි අපි අවසානයේ වෙනකම් බලමු කවුද මිනිමරුවා කියලා. ඒ වගේම මට ඔයාලට තව දෙයක් මතක් කරන්න තියෙනවා. Dare You to Dead drama එක බලන විදිය ගැන ඊළඟට මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. This is your world. Goodbye.